රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටෙන සුන්දර සිංහරාජ ආරණ්‍ය සේනාසනය වෙත තමයි අපි මේ ගමන් කරන්නේ. රත්නපුර දෙනියාය මාර්ගයේ රක්වානේ ඉඳන් සූරියකන්ද දෙසට ගමන් ගන්නා වංගු 10 සහිත අති සුන්දර මාර්ගය දිගේ තමයි ආරණ්‍ය සේනාසනය වෙත යන්න තියෙන්නේ. ඔබ මේ දකින්නේ වංගු 10න් පළමු වංගුව අපි පසු කරන ආකාරය. මෙම මාර්ගයේ මද දුරක් ඉදිරියට පැමිණි අපිට රක්වාන වීව් පොයින්ට් එක හමු වුණා. මේ ඔබ දකින්නේ රක්වාන වීව් පොයින්ට් එකේ සිට රක්වාන නගරය සහ අවට වටපිටාව පෙනෙන ආකාරය. ක්‍රමයෙන් වංගු පසු කරමින් ඔන්න අපි 9 වන වංගුවට පැමිණියා. රක්වානේ ඉඳන් වංගු 10 පහු කරලා සූරියකන්ද පැත්තට කිලෝමීටර් 11ක් විතර එනකොට කඩමුදුන හන්දිය හම්බ වෙනවා. එතනින් දකුණු පසින් උඩුඅතට ගමන් ගන්නා මාර්ගයේ තවත් කිලෝමීටර් 2ක් පමණ යනකොට තමයි අපිට මේ සිංහරාජ ආරණ්‍ය සේනාසනය හමු වන්නේ. ඔබ මේ ඈතින් දකින්නේ සිංහරාජ ආරණ්‍ය සේනාසනයේ බුදුරුව. ඔන්න අපි ආරණ්‍ය සේනාසනයට ආවා. දවසේ ඕනෑම වෙලාවක මීදුමෙන් බර වුණු සෞම්‍ය දේශගුණයකින් හිමි සිංහරාජ වනපෙතේ මායිමේ පිහිටි සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය අති සුන්දර බිම් කඩක්. සතර අතින් ගලා හැලෙන නිල් දිය දහරා දවස පුරාවටම මීදුමින් වැසී පවතින වටපිටාව මෙහි යන එන අයගේ නෙත් සිත් පැහැර ගන්නවා නොඅනුමානයි. පසෙකින් සිංහරාජ වනපියසටත් තවත් පසෙකින් කඳුහැල් පන්තියකට වෙලා තමයි මේ ආරණ්‍ය පිහිටන්නේ. දවසේ වැඩි හරියක් මීදුමෙන් බරව පවතින නිසා මේ ආරණ්‍ය භූමිය දවසේ හැම වෙලාවකම මනස්කාන්ත දර්ශනයක් ගෙන එනවා.
සේනාසනේ දැන් සමාධි පිළිමේ තියෙනවා. සමාධි පිළිමේ ගාව තමයි අපි ඉන්නේ. පරිසරයේ ලස්සන මුලින්ම මාර මේ කූල් එකක් වගේම මේ ඒ කියන්නේ මේ ඇහැට පේන දර්ශනය බලන්න. ඒ කියන්නේ ස්වභාවික ගස් තියෙන හැටි. මෙතනින් එහා පැත්තේ තියෙන්නේ මේ භාවනා කුටි. ඊට පස්සේ මම හිතා මේ ඊට පස්සේ ගත්තාම මේ බුදු පිළිමේ අර හිටි පිළිමේ තියෙන්නේ මේ එහා පැත්තෙන් යනවා. හරි නේද? ඔන්න දැන් ඇවිල්ලා ඉන්නවා. රක්වානේ තියෙන උසම තැන view point. හරිද? එතකොට සූර්යකාන්ත ආරණ්‍ය සේනාසනයේ තියෙන view point එකට අපි ඇවිල්ලා ඉන්නේ. අන්න රක්වානේ ටවුන් එක. පේනවද? රක්වානේ ටවුන් එක බොහොම මේ අතේ දුරින් වගේ තියෙන්නේ මෙතනට. ඒ කියන්නේ පාර යන වාහන පව අපිට මේ අඳුර ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඔන්න අවුව වැටෙනවා. වැස්ස වෙලාවක පොඩි වැස්සක් යනවා. එතකොට බුදු පිළිමේ. අපිට පාරට ඈතට පේන බුදු පිළිමේ. මෙතන ළඟට දැන් පේන්න තියෙනවා. මේ ඒ වගේම අර පැත්තේ තියෙන මේ බලන්න ගස්වල තියෙන පාට රතු පාටද තියෙනවා. දළුවෝ ඒ සමහර ඒවා මේ තද කොළ, ලා කොළ, කහ පාටට වගේ තියෙනවා. සෑහෙන ජෛව විවිධත්වයක් තියෙනව නේද? ඉතින් මම හිතා වෙලාව කීයද? 12:10යි. 12:10ට මේ වගේ ලොක්කයක් තමයි තියෙන්නේ නේ.